මේ බලන්නකො ලස්සන ඉස්සරහට එන කජු වාරයට අපේ අත්තා මේ කජු ගස් සුද්ධ කරනවා. සුද්ධ කරලා මිදුල වගේ හරි ලස්සනයි බලන්න. ඔව්නේ ගයිස් මේ බලාගෙන උල්හොන්ද වලට මේ ඉස්සරහට දැන් ලබන මාසේ වගේ කජු වාරේ එනවනේ. කජු වාරේ හින්දා මේ දැන් කජු ගස් වල කජු මල් පිපිලා තියෙන්නේ. මේ අත්තා ඉතින් හරියට වැඩ කජු ගස් සුද්ධ කරනවා. සුද්ධ කරලා මේ වාසේ ලස්සනයි ඉතින් හරියටම. ඉතින් අලුත් වාරේ කජු ගන්න ලෑස්තිලා ඉන්න ගයිස්. කිං ඔෆ් කැෂු අපිත් එක්ක. ගාක් තැන්වල පරණ කජු දැනට 95ක් 98ක් වගේ ඉවර වෙලා තියෙන. බලන්න ගයිස් ගියත් අත්තගේ වැඩ කොහොමද ගයිස් මේ කරලා අවුරුදු 76ක් කියලා කියන්නත් බෑනේ මේ. හොඳට මල් විලා නේ මේ වගේ. වටේම සුද්ධ වෙන පාසුක්ක ගාන තියනවා මෙරමියා ගාල කැපුව. හොඳයි. වටේම සුද්ධ වෙන පාසුක්ක ගාන තියනවා ඕනේ. කොහොමද ගත්තී? ලස්සනයිනේ. මේක කජු ගම හොඳ මතකයි නේ කඩන. අයින් එන්න. කජු ගස් වටේ නම් සම්පූර්ණයෙන් සුද්ධ කරලා ඉවරයි නේද? ගස් වටේ නම් සම්පූර්ණයෙන් සුද්ධ කරලා ඉවරයි නේද? ඔව්. ඉතින් අලුත් කජු කණ්ඩ කිං ඔෆ් කැෂු අපිත් එක්ක ඉන්න ඔයාලට ලස්සන වීඩියෝස් ටිකක් ඉස්සරහට අරන් එනවා අපි.